ආයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් ජීවන් ටෙක් YouTube channel එකෙන්. අද මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න යන්නේ two stock three wheel එක දකුණු පැත්තේ switch set එක පිළිබඳ පැහැදිලි කිරීමක්. right. එමනම් ඔයගොල්ලෝ මතක තියාගන්න දකුණු පැත්තේ switch set එකේ තියෙන wire 6ක්. right. ගාන්න දුඹුරු පාටයි නිල් පාටයි වගේ wire එකක් තියෙනවා, කොළ පාට wire එකක් තියෙනවා, දම් පාට wire එකක් තියෙනවා, සුදු පාට wire එකක් තියෙනවා. කහයි රතුයි වයර් එකක් තියෙනවා. කහ පාට වයර් එකක් තියෙනවා. රයිට්. ඒක මේ පැත්තෙනුත් බලා ගන්න පුළුවන්. රයිට්. ඒ ආකාරයට තමයි. ඊට අමතරව මේ මැද තියෙනවා සුදු පාට වයර් එකක්. මේක තමයි මීටර් පෙට්ටියේ කුඩා ලයිට් එකට ගමන් කරන වයර් එක. රයිට්. මෙතෙන්දී ඔයගොල්ලෝ මතක තියාගන්න මෙන්න මේ කහ පාට වයර් එක. මේ කහ පාට වයර් එකෙන් තමයි ස්විච් සෙට් එකට කරන්ට් එක එන්නේ. නමුත් තව දෙයක් මතක තියාගන්න මෙතෙන්දී හෝන් එකට කරන්ට් එක එන්නේ නැහැ මෙතෙන් මේ කහ පාට වයර් එකෙන්. රයිට්. මෙතෙන්දී අද මම උගලන්ට ගොඩක් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ හෝන් එක ක්‍රියාත්මක වෙන ආකාරය. රයිට්. ඔයගොල්ලෝ දැනගන්න three wheel එකේ රෙක්ටිෆයර් එකේ ඉඳලා කහ පාට මහත වයර් එක කරහා හෝන් එකට කෙලින්ම එක වයර් එකක් සම්බන්ධ කරලාමයි තියෙන්නේ. රයිට්. ඒ කියන්නේ එක අග්‍රයකට හෝන් එකේ සම්බන්ධ කරලා තියෙන්නේ කහ පාට මහත වයර් එකක් කරහා කරන්ට් එක ගමන් කරන්න. ඒ වගේ තමයි අනිත් පැත්ත. අනිත් අග්‍රය තමයි බොඩි එර්ත් එක. රයිට්. මෙතෙන්දී බොඩි එර්ත් එක තමයි අපි ස්විච් එකකින් සම්බන්ධ කරන්නේ හෝන් එකට. රයිට්. මෙන්න මේ කොළ පාට වයර් එක තමයි කෙලින්ම අනිත් අග්‍රය, ඒ කියන්නේ බොඩි එර්ත් එක සම්බන්ධ කරන වයර් එක. රයිට්. මේ වයර් එක කෙලින්ම ගිහින් තියෙන්නේ හෝන් එකේ අනිත් අග්‍රයට. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න මේක යතුරු කටට සම්බන්ධ නැහැ. රයිට්. යතුරු කට හරහා ගමන් කරන්නේ කෙලින්ම හෝන් එකට පමණයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ කියන්නේ යතුරු ඔන් කළත් ඕෆ් කළත් ඔයගොල්ලෝ ඕනනම් චෙක් කරලා බලන්න යතුරු ඕෆ් කරලා හෝන් එක ඔබාගෙන ස්ටාර්ට් කරන කික් එක ඇදලා බලන්න සමහරට යන්තම් හරි හෝන් එක වැඩ කරන්න පුළුවන්. රයිට්. ඊට අමතරව තව දෙයක් මතක තියාගන්න මේ ඔයගොල්ලන්ට කිව්වනේ මම කහ පාට වයර් එක. ඒක බැටරියට සම්බන්ධ කරලා තිබුණොත් අනිවාර්යයෙන්ම යතුරු ඔන් කරන්න ඕනේ නැහැ. යතුරු ඔන් කරන්නේ නැතුවත් හෝන් එක වැඩ කරනවා. රයිට්. මෙතෙන්දී ඔයගොල්ලෝ බලා ගන්න මේක බොඩි එර්ත් කරලා තියෙන ආකාරය. රයිට්. දැන් මම ඔයගොල්ලන්ට කිව්වනේ මේ කොළ පාට වයර් එකෙන් කරන්නේ බොඩි එර්ත් පැත්ත සම්පූර්ණ කරන්නේ කියලා. රයිට්. මෙතෙන්දී මෙන්න මේ හීලක් වගේ වලට පේන මේක තමයි මේ ස්විච් සෙට් එක හැන්ඩල් එකට සම්බන්ධ කරන ඇනේ දාන්න තියෙන තව්ව. රයිට්. මෙතෙන්දී අපි ඇනේ දාලා මේ පැත්තෙන් තද කළාට පස්සේ මේ ස්විච් එක හැන්ඩල් එකට හිර වෙන්න. එතකොට මෙන්න මේ පිත්තල කොටසත් බොඩි එකට එර්ත් වෙනවා. රයිට්. ඊට අමතරව මේ තියෙන පුඩා ප්ලේට් එකක් වගේ කොටසක්. රයිට්. මේ ප්ලේට් එක වගේ කොටසත් මේ පිත්තල කොටසට සම්බන්ධ වෙලා තියෙන්නේ. රයිට්. එතකොට යකඩ ප්ලේට් එකටත් බොඩි එකට එර්ත් වෙනවා. රයිට්. එතකොට මේ වයර් එකේ මේ කියන්නේ මේ කොළ පාට වයර් එක ස්විච් එක අනිත් අග්‍රයට ගමන් කරන වයර් එක මේකේ ප්ලේට් එකටත් සම්බන්ධ වෙලා තියෙන මේ වයර් එක. රයිට්. ඒ වගේම මේ ප්ලේට් දෙක අතර තියෙන ඉඩක්. රයිට්. ඔයගොල්ලෝ හොඳට බලා ගන්න මේ ප්ලේට් දෙක අතර තියෙනවා ඉඩක්. අපි ස්විච් එකෙන් කරන්නේ මේ ප්ලේට් දෙක එකට සම්බන්ධ කරන එක. අපි එහා පැත්තෙන් ඔබනකොට මෙන්න බලන්න මේ හෝන් එකේ තියෙන ලෝහ රවුම මේ ප්ලේට් දෙකටම හේතු වෙනවා. රයිට්. එතකොට මේ ප්ලේට් දෙක සම්බන්ධ වෙනවා. එතකොට වෙන්නේ බොඩි එර්ත් පැත්ත හෝන් එකේ සම්පූර්ණයි. රයිට්. ඒ කියන්නේ මෙතෙන්ට බොඩි එක එර්ත් වෙනවා. ඊට පස්සේ ප්ලේට් එකට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේ පැත්තේ ප්ලේට් එක වයර් එකට සම්බන්ධයි. අපි ස්විච් එක ඔබනකොට වෙන්නේ මේ
ඉඩ තියෙන කොටස සම්පූර්ණ ප්ලේට් දෙකම එකට සම්බන්ධ වෙනවා රයිට්. එතකොට හෝන් එකේ අනිත් කෙලවර කෙලින්ම දීලා තියෙන්නේ හෝන් එකට. ඒ කියන්නේ යතුරු කටටත් හරහත් නෙමෙයි කෙලින්ම දීලා තියෙන්නේ හෝන් එකට. එතකොට මේ අග්‍ර දෙකම සම්පූර්ණ වුණාට පස්සේ හෝන් එක වැඩ කරනවා රයිට්. එහෙමනම් මම අද ඔයගලන්ට මේ මෙතනින් වීඩියෝ එක නවත්තන්නම්. මොකද මේ අනිත් ලයිට් පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න ටිකක් වීඩියෝ එක දික් වෙනවා. මම ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම් මේ වයර්ස් පිළිබඳ පැහැදිලි කිරීමක් රයිට්. එහෙමනම් බොහොම ස්තුතියි වීඩියෝත් එක්ක රැඳිලා හිටියට.